හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ ද බේබී කිලෝ කියන ගේම ඉතිරිටික ඉතින් අපි මේ අවසාන කොටස ඉතින් බලාගෙන ඉන්න ඔයගොල්ලෝ වීඩියෝ ලයික් එකක් දාලා channel subscribe කරපු නැති අය අලුත් අය ඉන්නවනම් subscribe පාරක් දාලා set වෙලා ඉන්න. අපි දැන් අර මේ නිදාගෙන ආපහු දැන් නැගිටින තැන තමයි ඉන්නේ. බලමු. මෙතනින් තමයි කලින් වීඩියෝ දෙකේ නැවතුනේ. ඒ වීඩියෝ දෙකක් දාලා තියෙනවා තව මේ ඒ දෙකත් බලන්න බැලුවේ නැති අය ඉන්නවනම් අපි මෙතන කෝල් එකක් එනවා. අපි කෝල් එක ගමු. I've just got home and your sitter has walked out. They were supposed to feed him. He needs a... අඩු. අපි මේ කම්පියුටර් පරීක්ෂා කරමු. දුකෙන් අර අපි ගෙදරකට යවු මේ බලාගන්න කියලා යවු ළමයාව මේ බලාගන්න බැරි වෙලා එයාට එයාගේ බඩ පුරවන්න ඕනේ කියලා කියන්නේ. එයාට උදව් ඕනලු. එයාට බඩ පුරවන්න බැරි වෙලා ඒ ළමයා. ඩෝ දැන් ඒ ළමයා යකා වෙලා ඒ කෙල්ලව කනවා නේද? ඩෝ තියලා අපි යා කියලා අපේ shift එක පටන් ගමු. මේ පාර මොනවා වෙයිද දන්නේ මේක අවසාන shift එක. හැමදේම මේ බිත්ති වලත් එක මේවා ගහලා මේ ඔරලෝසු වැඩ කරන්නේත් නැහැ. අඩෝ කාඩ් එක කැපිලාම ගියා. බලමු ඒ කියන්නේ අන්තිම වෙලාව තමයි මේ වැඩ කරන. බලමු. මේ අන්තිම ටික. හරි. මුට ගේන්ටි ගිහිල්ලා. මේගොල්ලෝගේ මේ නැප්කින් එක මාරු කරන්න කියලා කියන්නේ. අය බලමු ගිහිල්ලා මාරු කරලා. මෙන්න මේ ටේබල් එකේ තියමු. ඔන්න එකක් මාරු කරමු බබ්බෝ මේක මාරු කරගන්න කේන්ති ගන්න එපා. අනේ hina වුණා. ඒක දැම්මට පස්සේ hina වුණා. මේ ලයිට් හැමතැනම දාලා බලපන්. අනිත් එක මෙන්න මේක ඇතුලේ ඉන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා උඩ. මෙන්න. ඕ. මෙයා නම් hina වෙලා ඉන්නේ. මෙයා මොකද්ද ඒක ඇතුලේ දාලා. මොකද්ද නෝටි කෝණ එක. නෝටි කෝණ එකට දාලා තියෙන මොකද? මේක නම් hina වෙලා ඉන්නේ නෝටි කෝණ එක දැම්මා. දැන් අපාය වඩේ වුන් හොඳ වැඩ කරපුවාම මේක නරක වැඩක් හැටියට ගන්නවද දන්නේ නේ මන්ද. දන්නේ නැහැ බා. මේක ඇතුලේ උන්ට නරක වැඩ කරන්න හොඳ නැහැ. හැබැයි එළියට ගිහිල්ලා මේ මිනිස්සු මරණේ ආරම්භණම් කරන්නේ ඔක්කොම හොඳයි. උන්ට ඕනේ මචං මේ ආක්‍රමණය කරන්න. මේ බොඩි එකගේ ලෝකේ. පොඩි එකාගේ ලෝකේ නෙවෙයි මේ ඇත්ත ලෝකේ මේවා කරන්න තමයි ඕනේ ඒගොල්ලන්ට ආක්‍රමණය කරන්න. මේ පොඩි එකාගේ ලෝකේ තමයි අපි ඉන්නේ. පොඩි උන් 3 දෙනෙක් ඉන්නව දැන්ට. යා නිදි. අඩෝ ඒක අන්දුවල පස්සේ නැගිට්ටා කියලා තමයි. මෙන්න මේක දාමු මෙන්න මේක ඇතුලේ. යක්ෂ පොඩි එකා. නූ යකෙක් වෙලා ඉන්නේ. බලන්න. යක්ෂ පොඩි එකා. ඒ බලමු. උපචනා මුලින්ම සුපුරුදු පරිදි අර දැක්කද ඌ මම කරකවනකොට මේ වෙනවා. S2 එහෙම පේන්නේ. යකේක වගේ. මේ රටාව ආපහු ගාමු. මේක කොච්චර රටා ගැහුවා දෙකම විදිහට තමයි මේවා කරන්නේ. මේක ගාවන්නයි. නාබහු ඉලෙක්ට්‍රික් එකක් අල්ලනවා. ඊට පස්සේ අතුලට යවනවා ආරෙට යවනවා මෙහෙට යවනවා ආපහු ළමයාට. බලමු. ඔක තමයි ඉතින් කරන්නේ. මේ පාර නම් ඌ යකෙක්ම තමයි අනිවාර්යෙන්ම කියන්නේ. මොකද දිගරනේ යෝ මේ. කලින් නම් මේව උන්නේ නැහැ. හර අන්න ඌ යකා වෙලා. ඔව් දැන් ඩිලර් ගන්න පුළුවන්. අඩෝ බබා ආවේ නැහැ. අඩෝ ආවේ නැහැ කියපන්කෝ. අඩෝ අපිට ඇතුළට කියලා බලන්න කිව්වා අපි ඇතුළට යනවා මේ. ලොක්කුණා අඩෝ මාරලේ. යාර අපේ ඔළුවට සම්බන්ධ වුණා. අඩෝ මේ වාර අර ළමයිලා කරපු දේ අපිට තුණා. ළමයිලා එළියෙන් බලන්න උදව් කරනවා. අඩෝ උන්දෙන් උදව් කරන්නේ අපි යනවා. කොයි යනවද දන්නේ. අපිට අර ලකුණ පේන තැනට යන්න කියලා කිව්වා. අපි යන්න බලන්න. මේ බබාගේ ලකුණ. මෙතෙන්ට යන්න කියලා කිව්වා අපි යන්න බලන්න. කොහෙවත් යන්නේ නැහැ ඉතින් මෙතන ගා යන්නේ. හරි. එන දොරක් අරගෙන යමු. Let's clock in when we begin your shift. මේ වෙනස් කරා. මේ වෙන බබාලා බලාගෙන තැනක් වෙනදී මේක. අඩෝ හරි. අර මේ අරගේ කිව්වනේ අර මේ බඩ පුරවන්න උදව් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මේ එයා හිටපු තැන තමයි මේ. That's not your car. ඒක අපිට කප්පර තියලා ඉන්න අපිට හයි කාඩ් එක හොයලා ලොක් එකට දාන්න ඕනේ. අඩෝ
Insert your card into the machine. It couldn't be simpler. දන්නේ කොහෙද තියෙන්නේ මේක හොයාගන්න බැහැ මට. එහා පැත්තේ තියෙනවා. අන්න එහා පැත්තේ තියෙනවා. හිමීට දාගන්න. අන්න අර Faded lock-in will මේක affect your තමයි. sticker ඉතින් මෙන්න allocation. මේකට අඩෝ එතන ලොක් ගොඩක් තිබුණා. වැරදිලු බං. දැන් ඉතින් මොනවද කරන්න දෙයක් නැහැ. ඉවරයි. Can't do anything right. මොකක්ද වෙන්නේ? අඩෝ වලට යන්න. ඉවරයි. අඩෝ නෑ ඒක වෙන්න තිබිච්ච දෙයක්ද දන්නේ නැහැ. දැන් මේ වෙන එකක් තියෙන්නේ. වෙන තැනකට යන්නේ අපි දැන්. මම හිතන්නේ වෙන්න තිබිච්ච දෙයක් වෙන්න ඕනේ. හරි. Welcome to Crown Childcare. අදෙන් උඩත් අර ළමයාගේ බැනන ඒ වත් වේ දන්නේ ඒ පාර වෙලාව කරලා කරන්න කියලා දන්නේ. බද්දේ. අඩෝ මේ පාර චූටි එකේ. මේ සීට් එකක මේ ළමයා කළා කරනවා මේක දාලා. වතුර දාන්න ඕනේ. වතුර දාමු බලන්න. අඩෝ වතුරද බං කළු පාට මොනවද යනවා. ඊන වතුර වෙන්න බෑ. මේකත් තව දාන්න ඕනේ. අන්න යකෙක් වෙනවා. අඩේ ලොකු නේද. පොඩි වෙලා ඉන්නකොට හරි පොඩි. ඔය ගිලිද ලොකු වෙලා. ඉන්න කේන්ති කියා. මට එළියට එන්න බැරි එක මම මොනව කරන්නේ? ඔය බෝච් එක ඇස්සේ දාලා මට කරන්න දෙයක් නැහැ. මම කියපු විදිය තමයි කරේ. මොකක්ද මේ? අඩු කඩාගෙන Crown ඒවා Childcare ළමයාගේ මුල්. His growth demands everything. ඌ හැම වෙලෙම යකෙක් වෙනවලු. මේ පොඩි එකා හැම වෙලෙම යකෙක් වෙනවා. එතනයි කියන්නේ. මුගේ බඩ පුරවන්නේ කියන්නේ. අඩෝ ඒ කියන්නේ අපිට පයින්න තියෙනවා. යන්න දෙන්නේ. ටච් එකක් දෙමු බලන්න. අඩෝ පයින්න තියෙන්නේ මුගේ බඩ පුරවන්නේ. අඩෝ අපි ජීවිතේ විලි දුන්නා යාට. ඒ බඩ වෙන්නේ. ඔය බඩ ගිනිනු ඒ වුණත් තාම ජීවත් වෙනවා. මොකද මෙන්න මේ දොරවල් වහලා මේ දොරවල් ටික අරලා දාමු. මෙන්න මේක අරින්න ඕනේ. මෙන්න මේක අරින්න ඕනේ. හරි. දැන් අතෙන්ට ගිහලා අර කණ්ණාඩියෙන් පේන කහ පාට ලකුණු ටික අපි ගහන්න ඕනේ මේකට. මේ පෙට්ටියට. අතන එකක් තියෙනවා, අතන එකක් තියෙනවා, අතන පොඩි වල එකක් තියෙනවා. එතකොට මෙන්න මේ දොරෙත් එකක් තියෙනවා. හරිද? මෙන්න මේකනේ. ඒක තමයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මෙන්න මේක හරි. මෙස් මුණ තියෙනවා. අඩු අර මේ අර කම්පියුටරෙන් අපි අර මේ chart එකක් ගද්දි මේ හිටපු එකාගේ මූණ වගේ නේ එක. පිටිපස්සේ හිටිය අපි බයිකයි සබ් වෙනකෝ. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. ඒකෙත් හිටිය මේ වගේ කෙනෙක්. අර එයා වගේ කෙනෙක් වෙලා අපි. ඒකට අපිට එයා වෙන්නේ. මාර වැඩනේ. හරිය ළඟට ගිහලා බලමු. පන්නා කියපන්ට මොකක්ද? මේකේ පට්ට ජම්ප් ස්කෑර් ටිකක් තියෙන්නේ. සුපිරි. සුපිරි කියන්නේ සද්ද නැතුව බය කරන්නේ. අපි ආයෙ බලකට යනවා බලන්න. හරිද? දැන් හරි පැත්තට යනවා කියලා කියන්නේ. මේකෙන් තමයි ඒ ළමයා පෝෂණය වෙන්නේ. මේක විනාශ කරන්න තමයි මේ ડોක්ටර් ආවේ. ඉතින් මේ ඒ ડોක්ටර් අක්ෂාර්ථක වුණානේ. බලමු. මේ ළමයා හැරිලා ඉන්නේ. මේක දැම්මම පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයි. අනිවාර්යෙන් මූ ජගා වෙනවා. මේ නිදාගෙන කලින් බබා දාද්දි නිදාගෙන හිටියේ. මේව දාද්දි මොකද? මේ ලේබල් ගහන එක තියෙනවානේ. ඒක ඔයාලා මේ කම්පියුටරෙන් ඕඩර් කරගන්න ඕනේ. මම ඉතින් ගේම් එක ගහලා තියෙන හින්දා මේ එතන තියෙනවා. නිකම්ම ආයෙ මට මොනවක් කරන්න ඕනේ නැහැ නිකන් ගතයි ලේබල් එක. ඉතින් ඔයගොල්ලෝ මේක කම්පියුටරෙන් ඕඩර් කරන්න ඕනේ පළවෙනි වතාවට ගහනවා නම්. මම ඉතින් ඕඩර් කරලා කලින් ගේම් එක ගහලා තිබිච්ච හින්දා ඕඩර් කරලා තිබ්බේ ඒක. ඒක ඉතින් මට මොනවත් වෙනස්කම් කරන්න ඕනේ කලින් දැක්කනේ අර පින්තූරයක් අඳින්න එහෙම තිබ්බා ඒක මම ඇඳලා දෙන්න තිබ්බේ කලින්. මේකේ දාලා දැන් යවන්න. ලෙවල් 1 2 3 ගහලා යවුවා. Lockdown is still in අපිට effect. We කම්පියුටරේ appreciate පරීක්ෂා your කරන්න කියලා patience. කියනවා.
ගිහලා බලමු. ඉවර කොට මේ මෙහෙල් වලට යන්න කියලා කිව්වා උඩ තියෙනවා මොකක් හරි අඩෝ බබා. ඕ මේ ළමයි බය කරනවා කියලා මම. මෙන්න මේක දාලා ලෝඩ් කරනවා. අර යකා වුණා මං කිව්වේ. එහා පැත්තට කඩාගෙන ගියා. අඩෝ පිටිය කඩාගෙන ගියා. ඔබ බහැපන් මේ උඹ ඔතනට එලා ඉඳලා මොනව කරන්න? ඔබ දැන් වැටෙයි ඈ මේ බහැපන්. මේ printer එකත් කැඩුනා. ඔය ආයින් එන මෙන්න මෙතනින් මෙන්න මෙතන පුටු උඩින් ඉන්න. වාඩේ යන්න බෑ. මං ගිහලා බලලා එන්නකම් පොඩ්ඩක් ඉන්න. ඒ මොනවද? සීලයි. මම මේක උඩ නැගලාද මේකට යන්න හැදද? පොයින් වහින්න උතනින්. සමා වෙන්න ඕනේ. මම කිව්වා උතනින් බැස්සේ නැත්තම් කොහොම දෙයක් වෙනවා කියලා. කියන්නේ අහන්නේ නැහැ නේ පොඩියෝ. දැන් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අර යකා කොහෙද ගියේ කියලා බලමු. අඩෝ මෙතනින් එහා පැත්තේ මේ වෙනම තැනක් වන් තියෙන්නේ. ඒ කියන්නේ මුම් මේ කේක තැන් වලට ළමයි දීලා මේ කට්ටිය ගොඩක් අරගන්න වෙන්නේ නැති වඩා ගන්න. අර එපාර්ට්මන්ට් මේ 10ක් තියෙන්නේ මෙතනම වෙන්නේ නැති. මේ බිල්ඩිමේ වෙන්නේ නැති. ඕකේ ගයිස් මේ ඉන්නේ අර මේ කපටු ඩොක්ටර්ගේ රූම් එකේ හරිද? එයානේ මේක ලොක් කරේ. ඉතින් එයාගේ පාස්වර්ඩ් එක හොයාගෙන අපි මේව ලොක් ඩවුන් වෙච්ච ඔක්කොම ආයේ අරින්න ඕනේ. මෙන්න මේකේ තමයි තියෙන්නේ. මෙන්න මේ කම්පියුටරේ තියෙනවා මේ පාස්වර්ඩ් ගහලා ඒක හොයාගෙන මේ ලොක් ඩවුන් වෙච්ච ඔක්කොම අරලා දාන්න ඕනේ. විස්තරගේ පාස්වර්ඩ් එක මොකද්ද? මේක මට පාස්වර්ඩ් එක නම් දැන් මතක නැහැ. 3යිනේ මතක. ඊට පස්සේ මේකේ මොකද්ද කරන්න කියලා දන්නේ. අඩෝ මේක නම් අපි ගහලා හොයාගන්න වෙනවා. මේක එතකොට මෙතෙන්ට මොකක්ද එන්න ඕනේ? මොකක්ද දන්න එන්න ඕනේ? ප්‍රශ්න අහන්න එපා මගේ. මම දන්නේ ඔය ප්‍රශ්න අහන්න එපා මගේ. මම කියවනේ මේ ප්‍රශ්න විසඳන්න ගියාම තමයි එපායි. මෙන්න මේක ඊට මෙන්න මේක එහාට මම මොකුත් දන්නේ නැහැ. මෙතනින් එහාට අපි ගෙස් කරලා තමයි යන්න. හරි අම්බෝ හරි ගියා එක. ඊටස්නේ අර අන්තිම එකේ තියෙන්නේ දෙන්න කොහොමද? අපි දෙමු ඒක. දීලා තියෙන්නේ අපි හරි ඔන්න දැන් ලොක් ඩවුන් වෙච්ච ඔක්කොම ටික රේනවා. අඩවන්න ළමයා. යන්න අරුන් ටික ළමයා Lockdown has been lifted. Crown Childcare thanks you for your ඔය ළමයට patience. මොනවද කරන්නේ? ළමයා වලකට දාන්න හදන්නේ. නෑ. මේ අපේ කාමරේ නේද? අඩෝ ඒ වලගාවට යන්න වෙනවා අපිට. යම් බලන්න. හැමදාම ඉතින් අපිට ආයේ කාමරේට යන්න වෙනවා. අපේ කාමරේ අර මේ පොඩි ළමයි එන වල තිබ්බේ. ඒ වල ඇතුලේ මොකක් හරි රහස් ලෝකයක් තියෙනවා මං කිව්වේ කලින්. බලමු ගිහිල්ලා ඒ රහස් ලෝකෙට. අපිට එන්න කියන වගේ තමයි එතන තිබ්බේ. අද මේ ගොඩක් කට්ටිය වට වෙලා එහෙම අල්ලගෙන ඉන්න ඕනේ නැහැ නේ වලක් ගාවට වෙලා. මගේ දිහා බලාගෙන. ඉතින් එන්න කියන මොකක් හරි සීන් එකක් තමයි එතන තිබිලා තියෙන්නේ. යම් බලන්න ගිහිල්ලා. එතන ට්‍රී එකේ මොකෝ එහෙම ඕනේ නැහැ නේ. අපි ගිහිල්ලා බලමු මේකට. අනිමු එකයි තුනයි වෙන්න. ඕකෝ හරි ඉතින් ඔයගොල්ලෝ තාම වීඩියෝ ලයික් කරලා දැම්මම ලයික් කරලා දාන්න. channel subscribe කරමු නැති උත්තයි බලන්න. subscribe කරලා මොන්න අපි බබාගේ අපායේ ලෝකෙට ආවේ අර වෙලාවස්සේ. යම් මේ බබාලා හදන තැන මචං. හරිද? එතනින් බබාලා හදලා තමයි අර උඩට මලක් වගේ එවන්නේ. Your eyes are open 225. Step forward. ඔන්න ඉතින් දැන් අපි වෙබින් ජෙලෝ එකේ ගොඩාක් ලොකු රහසක් හොයාගෙන යන්නේ. ඉතින් මෙතනින් එහාට දැනගන්නම් ඔයගොල්ලන්ට ඕනේ නම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරලා set වෙන්න. හරිද? බය වෙන්න එපා මම මේ වීඩියෝ ඉවර කරන්න. ඔයගොල්ලෝ එහෙම බය වෙන්න එපා හරිද? මේ කට්ටිය බලාගෙන ඉන්නවා මට බයයි යකෝ මම මගේ අකට කලාපෑයිද කියලා. ඉස්සරහින් රැජින. හරි ගයිස් ඉතින් මම ඊළඟ වීඩියෝ එකට යන්න කලින් පොඩ්ඩක් මේ පොඩි දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති අර මේ තුන්වෙනි chapter එකේදී අපිව බේර ගන්න එනවා මේ ડોක්ටර් කෙනෙක්. ෆොටෝටක් දාගත්ත වෙස්මුණක් තියෙන. ඉතින් ඒ ડોක්ටර් ඇවිල්ලා අර පොඩි කුරුමිට්ටු වගේ යතියක් එවලා තිබ්බා අපේ මේ බබාගේ ලෝකෙට ඒගොල්ලෝ විනාශ කරලා ඒ ලොක්ඩවුන් කරලා දාන්න ළමයිට එන්න බැරි වෙන ලෝකෙ හිර කරලා දාන්න. ඉතින් ඒක අසාර්ථක වෙනවා මොකද අපි වෙකුන් ක්ලීනර් එහෙම අරගෙන ආමනම් කරලා කොහොම හරි ඒක විනාශ කරලා දැම්මනේ කට්ටිය. ඉතින් ડોක්ටර් අසාර්ථක වෙනවා. ඉතින් අර මේ ඔයගොල්ලෝ මතක ඇති
තුන්වෙනි chapter එකේදී ඩොක්ටර්ගේ ලෝකෙට යන්න උදව් කරපු අර මේ ෆොටෝ එකකින් ඇතුළට යන්න උදව් කරපු පූසෙක් ඉන්න කළුවාට. ඒ පූසත් ඒ අපායේ කෙනෙක්. ඉතින් මේ අපිව රවට්ටලා තමයි ඒට ගෙනිහිල්ලා තියෙන. අපිව ගෙනියන එක නෙමෙයි අතර මෙතන ඕන වෙලා තිබිලා තියෙන්නේ. මේ බබා මේ ඩොක්ටර්ගේ ලෝකෙට ආරක්ෂිතව ගෙනියන්න. අපිට කියලා වැඩ කරවලා කොහොම හරි එතනට යන පාර හදාගත්ත විතරයි ඒගොල්ලෝ කරේ. ඉතින් මේ මේගොල්ලෝ හදන්නේ ඩොක්ටර් විනාශ කළා දාන්න. ඊට පස්සේ ඒ අපායේ ඉන්න බබාලා ටික ඔක්කොම ටික සතර ලෝකෙට ඇවිල්ලා මේ අර ඩොක්ටර් විනාශ කරන දැන්. බලමු අපි වීඩියෝ එක එන්ජොයි කරන්න ඔයගොල්ලෝ මොකද වෙන්නේ? ඩොක්ටර් මරයිද? At last, 225 has awakened and joined us on the yellow path. My devoted, the king turns his gaze upon you. From his tree came his children, and we nurtured their growth. We fed their hunger. Now its roots, strengthened by their feast, bring him to our world. Rejoice, Dr. Arkham, the last remaining seeker is crushed. The cat gained his trust and led a child to his refuge. Now the world door has been cast open. The Doctor is alone, adrift in ruin. Nothing will stand against us. Nothing will deny his growth. Nothing will silence his children. Soon, the king arrives! We're leaving! We are leaving! Okay. You, get up. This whole place is... That's not a place, you monster! Yellow! Child! All the legs! Get up! Come on. I'll fix this. It was the cat. It must have been. She was the only... I need to get out of here. I feel yellowly. Very yellow. Get back! Get back! Come on. We can stop her. She doesn't know about you. You ready? We're gonna end this. හරි ගයිස් ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මොකද උනේ කියලා වීඩියෝ එකේ. ඉතින් මේකේ මේ අන්තිමේදී අපිට ඩොක්ටර් මේ ෆොටෝ එකෙන් එළියට වීසි කරා. ඉතින් අපි දන්නේ නැහැ ඩොක්ටර් මැරුවද නැද්ද කියලා. කොහොම හරි අන්තිම අප්ඩේට් එකක් තියෙනවා කියලා දාලා තියෙනවා. ඒකේ තිබ්බ පොඩි ෆොටෝ එකක් ළමයි ගොඩක් මේ යක්කු වෙලා එළියට ඇවිල්ලා තිබ්බා. ෆොටෝ එකකින් එළියට එනවා වගේ හිතලා තිබ්බා. බලමු ඊළඟ අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න නැති අය ලයික් එකක් දාන්න. channel එක subscribe කරමු නැති. අලුත් අය ඉන්නවනම් subscribe කරලා දාන්න. ඉතින් මම අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.